ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා ස්කයිවර් යූස් අපේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ One Punch Man season 3 එකේ පළවෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා මේ එපිසෝඩ් එක මීට කලින් බලපු කෙනෙක් නම් මම ඔයාට ඒක ආයෙමත් පාරක් බලන්න ආරාධනා කරනවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තාම අපිට හීරෝ ඇසෝසියේෂන් එක ඇතුලේ තියෙන එක රැස්වීමක් පෙන්නනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාලා හිතන්නේ අර කලින් සීසන් එකේ අන්තිම සටනේදී ආපු සෙන්ඩිචෝරෝ කියන මොන්ස්ටර්ව මැරුවේ අපේ කින් කියලා. ඔය වෙලාවේදී මෙතන ඉන්න එක පුද්ගලයෙක් මට ආරංචි වුණා සිල්වර්ෆෑන්ට ගාරෝව අල්ලගන්න බැරි වුණා කියලා. ඔයා දැන් ඒකට මොකද්ද කරන්න ඉන්නේ සිච් කියලා සිච්චිගෙන් අහනවා. ඔය වෙලාවේදී සිච්චි කියනවා අපි තව දුරටත් ගාරෝව මිනිස්සෙක් විදිහට දකින්න නැතුව මොන්ස්ටර් කෙනෙක් විදිහට තමයි දකින්න ඕනේ. ඊළඟ පාරේ ආවට පස්සේ එයා ඩ්‍රැගන් මට්ටමේ තර්ජනයක් කියලා හදිසි අනතුරක වේමකුත් නිකුත් කරන්න ඕනේ. ඔය වෙලාවේදී මෙතන ඉන්න තවත් පුද්ගලයෙක් සිච්චිට කියනවා බ්ලාස්ට් වෙන්න කියන්න. එයා S ක්ලාස් එකේ රෑන්ක් 1 එකේ ඉන්න හීරෝ වුණාට එයා කවදාවත් අපේ මේ මිෂන් වලට සහභාගී වෙලා නැහැ. ඔය වෙලාවේදී සිච්චි කියනවා බ්ලාස්ට් කියන්නේ ස්වෙච්ඡාවෙන් වැඩ කරන කෙනෙක්. අපිට එයාට අණ කරන්න බෑ. ඒත් මිනිස්සු වර්ගයාට එයා ඕනෙම අවස්ථාවේදී එයා අනිවාර්යෙන්ම එයි කියලා මම විශ්වාස කරනවා. ඔය වෙලාවේදී එකපාරටම දැන් තමයි මේ වෙලාව කියලා කෑ ගහගෙන යන අරින්කි කියනවා රාක්ෂය විසින් මගේ පුතාව පැහැරගෙන ගිහිල්ලා දැන්ට පැය 24ක් වෙනවා. ඒත් ඔයාලා කවුරුත් තාම මොන්ස්ටර්ස්ලාට පහර දුන්නේ නැහැ. ඔය වෙලාවේදී මෙතන හිටපු තවත් පුද්ගලයෙක් නරින්කිට මම අනිවාර්යෙන්ම ඔයාගේ පුතාව බේරගන්න මගේ වචනය දෙනවා කියලා කියනවා. ඉතින් මේ තමයි සෙකින්ගල්. මෙයා තමයි මේ ගලවා ගැනීමේ මෙහෙයුමට ආන දෙන්නේ. ඔය වෙලාවේදී මෙතනට එකපාරටම ටච්සුමාකි ඇතුළු තවත් S ක්ලාස් හීරෝස්ලා දෙන්නෙක් එනවා. ඉතින් මේ S ක්ලාස් හීරෝස්ලා දෙන්න තමයි ඩාර්ක් ෂයින් සහ පික් ගෝඩ්. ඔය වෙලාවේදී ටච්සුමාකි සෙකින්ගල්ගේ මෙහෙයුමක් කරන්න කලින් ඔයාලා මොන්ස්ටර්ස්ලාගේ තිත්වල තියෙන තැනවත් දන්නවද කියලා අහනවා. ඔය වෙලාවේදී සෙකින්ගල් මේ වෙද්දී චයිල්ඩ් එම්පරර් එතන හොයාගන්න ගමන් කියලා කියනවා. ඔය වෙලාවේදී ටච්සුමාකි මොන්ස්ටර් ඇසෝසියේෂන් එක තියෙන්නේ ඉසෙට් සිටි එකේ ගෝස්ට් ටවුන් එකේ කොහෙම හරි තැනක නේද? මම මේ මුළු ප්‍රදේශයම විනාශ කරන්නම් කියලා කියනවා. ඔය වෙලාවේදී අපිට එහෙම කරන්න බෑ කියපු සෙකින්ගල් එතන ප්‍රාණාපකාරයොත් ඉන්නවා අපිට යාලට කිසිම හානියක් වෙන්න දෙන්න බෑ කියලා කියනවා. ඔය වෙලාවේදී ඩ්‍රයිව්නයිට් පෙන්නන සෙකින්ගල් ඩ්‍රයිව්නයිට් ඊයේ අපේ අනතුරු ඇගවීම අහන්නේ නැතුව එයාගේ විමර්ශනය තවදුරටත් කරගෙන ගියා. අපි කොච්චර අනතුරු ඇගවීම් කරා එයා ගෝස්ට් ටවුන් එකටත් ඇතුල් වුණා. ඒත් අපිට ඊයේ රෑ ඉඳන් එයා ගැන කිසිම තොරතුරක් ලැබුණේ නෑ කියලා කියනවා. ඔය වෙලාවේදී ඒක අහපු S ක්ලාස් හීරෝස්ලා පුදුම වෙනවා. ඒත් එක්කම ටට්සුමාගේ කියනවා මට ඒ වැඩක් නෑ. සටන් කරන්න කලින් ඔයා හොද කණ්ඩායමක් හදාගන්න. ඔය වෙලාවේදී අපිට තවත් කාලය තියෙනවා කියපු සෙකින්ගල් ඒ කාලය ඇතුළත අනිත් හීරෝස්ලාත් එකතු වෙයි කියලා කියනවා. ඔය වෙලාවේදී මෙතනට එන ඇටොමික් සමුරායි මම ඊයේ මුළු රෑම කදුවලයි ගුහාවලයි හැංගිලා හිටපු මොන්ස්ටර්ස්ලාව හොයාගෙන උන්ව විනාශ කරා. ඒත් මට තාමත් එයාලගේ ඇසෝසියේෂන් එක හරියටම තියෙන තැන හොයාගන්න බැරි වුණා කියලා කියනවා. ඔය වෙලාවේදී මෙතනට එන අමයිමස් මේක ට්‍රිප් එකක් නෙමෙයි මේක මෙහෙයුමක්. ඇයි ඔයාගේ මේ ගෝලයන්වත් අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා ඇටොමික් සමුරායිගෙන් අහද්දී ඔය වෙලාවේදී ඇටොමික් සමුරායි මගේ ගෝලයෝ ගොඩක් දක්ෂයි. මම එයාට කියන්නම් කරදරයක වැටලා ඉන්න කඩවසම් මහත්තයාව දැක්කොත් එහෙම එයාට උදව් කරන්න කියලා. ඔය වෙලාවේදී අමයිමස් ඇටොමික් සමුරායිට මම ඔයාටත් වඩා බලවත් කියලා කියද්දී ඇටොමික් සමුරායි කේන්ති ගන්නවත් එක්කම එයාගේ ගෝලයෙක් එයාව සංසුන් කරනවා. අපිට ඊළඟ සීන් එකෙන් හිරගෙදර ඉන්න පොඩි පිසිනව පෙන්නනවා. ඔය වෙලාවේදී මෙයා මෙතන ඉන්න පොලිස් ලොක්කගෙන් අධිපතිතුමනි මට ඉස්සරහා දොරෙන් එළියට යන්න පුළුවන් කියලා ඔයාට හොඳටම විශ්වාසයිද කියලා අහද්දී ඔව් මට විශ්වාසයි කියලා කියපු ඒ පොලිස් ලොක්කා මීට ටික දවසකට කලින් අපේ හිරගෙදරට පූසෙක් වගේ රාක්ෂයෙක් ආවා. ඒ රාක්ෂයා අපේ හිරකාරයෝ ගොඩ දෙනෙක්ව මොන්ස්ටර්ස්ලා කරගෙන අරගෙන ගියා. ආපස්සට සටන් කරපු ගොඩක් නිලධාරීන්ටත් එයාලගේ ජීවිත නැති වුණා කියලා තවදුරටත් කියනවා ඔයා එළියේ වීරෙන් නේද? ඒ වගේම ඔයා නේද මේ හිරකාරයන්ගේ නායකයා. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම අපි වෙනුවෙන් ඒ රාක්ෂයාගෙන් බලි ගන්න ඕනේ. ඔය වෙලාවේදී මෙතනට එන එක හිරකාරයෙක් පොඩි පිසිනට එක ලේන්සුවක් දෙනවා. ඔය වෙලාවේදී පොඩි පිසිනත් ඒ ලේන්සුව ගත්තට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් මොන්ස්ටර් ඇසෝසියේෂන් එක හරියටම තියෙන තැන හොයන ගමන් ඉන්න චයිල්ඩ් එම්පරර්ව පෙන්නනවා. ඔය වෙලාවේදී යාගේ වටේ හිටපු සේවකයන් ඔය එළියට ආපු චයිල්ඩ් එම්පරර් මෙටල් නයිට් කෝල්ලක් ගන්නවා. ඒ කෝල් එකේදී චයිල්ඩ් එම්පරර් මෙටල් නයිට්ගෙන් මොන්ස්ටර් ඇසෝසියේෂන් එක තියෙන තැන අහද්දී ඒක ප්‍රතික්ෂේප කරපු මෙටල් නයිට් මම ඔයාලට ඒක කිව්වේ නැත්තම් මැරෙන්නේ එක්කෙනයි. හැබැයි මං ඔයාලට ඒක කිව්වොත් එහෙම ඔයාලා හැමෝටම මැරෙන්න වෙනවා. ඔය වෙලාවේදී චයිල්ඩ් එම්පරර් මෙටල් නයිට් ඔයා
මොකටද ඔච්චර බය වෙන්නේ කියලා අහද්දි මෙටල් නයිට් කියනවා ඒ තමයි මොන්ස්ටර් කින් ඔරෝචි. මං එයාත් එක්ක සටන් කරන්න හදද්දි එයා එකපාරකින් මාව ආරක්ෂා කරපු අත විනාශ කරා. ඒ වගේම එකපාරටම ඒ වෙලාවේදී මගේ සොයම් පිපිරීමේ යන්ත්‍රයත් අක්‍රිය වුණා. ඊට පස්සේ චයිල්ඩ් එම්පරර් ඔයා ගොඩක් දක්ෂයි. ඔයා මුලින්ම ඔයා ආශ්‍රය කරන අයගෙන් පරිස්සම් වෙන්න කියලා කියපු මෙටල් නයිට් ඔය වෙලාවේදී ඒ කෝල් එක කට් කරනවා. අපිට ඊළඟ සීන් එකෙන් නරින්කිව පෙන්නනවා. නරින්කි මේ වෙද්දී එයාගේ පුතාව බේරගන්න නරින්කි විශේෂ බලකාය කියලා ගොඩක් බලවත් ඇදුම් වලින් සමන්විත වෙච්ච 7 දෙනෙක්ගේ කණ්ඩායමක් හදලා තමයි තියෙන්නේ. ඔය වෙලාවේදී ඔයාලා මගේ පුතාව බේරගත්තොත් එහෙම මම ඔයාලගේ පරම්පරා ගණනාවකට ඇති වෙන්න වන්දි ලබා දෙනවා කියපු නරින්කි මේ විශේෂ බලකාය පිටත්තර හරිනවා. ඊළඟට අපිට මොන්ස්ටර් ඇසෝසියේෂන් එක තියෙන තැන හොයන ගමන් ඉන්න සොම්බි මෑන්වත් පෙන්නනවා. ඒ සීන් එකත් කට් කරලා අපිට ඊළඟට පෙන්නන්නේ සයිතමාව හම්බෙන්න යන ගමන් ඉන්න ෆුබුකිව. ඉතින් ඔය වෙලාවේදී සයිතමාගේ ගෙදර ගාවට ගියපු ෆුබුකි දොරට තට්ටු කරනවත් එක්කම ඒ දොර අරින්නේ බොංග්. ඔය වෙලාවේදී මෙයා පුබුකිව සයිතමා ඉන්න තැනට එක්කන් යනවා. ඔය වෙලාවේදී පුබුකිව දැකපු කින් ඔයා ආයෙත් මෙහෙ ඇවිල්ලා කියලා කියනවා. ඒ වගේම මාස්ටර් සයිතමා තවත් ගෝලයෝ ගන්නෙ නෑ කියලා ජෙනොස් කියනවා. ඉතින් ඔය වෙලාවේදී මෙයාලා කවුරුත් ෆුබුකිව ගණන් ගන්නෙ නෑ. ඔය වෙලාවේදී එකපාරටම පුබුකිව දැකපු සයිතමා අයියෝ මෙහෙ ආවේ කියලා අහද්දි ඔය වෙලාවේදී එකපාරටම කෑ ගහන්න පටන් ගන්න පුබුකි අරේ මොන්ස්ටර්ස්ලා අපිට පහර දෙනවා. මගේ බ්ලිසාඩ් ටීම් එකත් විනාශ වුණා. ඔයාලා කොහොමද ඔහොම ජොලියේ ඉන්නේ කියලා අහද්දි අපිත් මේ දැන් ටිකට කලින් තමයි රාක්ෂසත් එක්ක සටන් කරලා ආවේ. දැන් මේ අපි විවේක ගන්න ගමන් කියලා සයිතමා කියනවා. ඉතින් ඔය වෙලාවේදී අපේ ජෙනොස්ට දැකපු පුබුකි ඒක ඇත්තක් කියලා තේරුම් ගන්නවා. ඒත් එක්කම සිල්වර්ෆෑන්ව දැකපු පුබුකි එයාගෙන් අයියෝ මෙතන ඉන්නේ කියලා අහද්දි සිල්වර්ෆෑන් කියනවා මම සයිතමත් එක්ක සටන් කරන්න ගියා. මම මගේ බලවත් ස්කිල් එක පාවිච්චි කරපු නිසා දැන් මට මේ කොන්දේ අමාරුවක් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔය වෙලාවේදී මෙයාලා ගොඩක් දරුණු සටනක් කරලා තමයි ඇවිල්ලා ඉන්නේ කියලා තේරුම් ගත්ත පුබුකි සයිතමා තාමත් ආදල් එකේ ඉන්නවා කියලා දැකලා සයිතමාගෙන් මෙච්චර දරුණු සටනක් වෙලා අයියෝ මේ කලබල නැතුව ඉන්නේ. ඔයා කලබල නෑ වගේ පෙන්නුවට ඔයා ඇත්තටම කලබලලා නේද ඉන්නේ කියලා සයිතමාගෙන් අහද්දි සයිතමා නෑ කියනවා. ඉතින් ඔය වෙලාවේදී මෙතන ඉඳගත්ත පුබුකි ජෙනොස්ගෙන් ජෙනොස් ඔයාට හීරෝ ඇසෝසියේෂන් එකෙන් අනතුරු ඇගයීමක් කරේ නැද්ද කියලා අහද්දි ජෙනොස් මම ඊයේ සයිතමා මාස්ටර්ත් එක්ක එකතු වෙලා මොන්ස්ටර්ස්ලත් එක්ක සටන් කරද්දි මගේ ට්‍රාන්ස්මීටර් එක දිය වෙලා විනාශ වුණා කියලා කියනවා. ඒත් එක්කම සිල්වර්පෑන් මගේ එකත් මන් නැති කරගත්තා කියලා කියනවා. ඒත් එක්කම කිනොත් මගේ එකත් විනාශ වුණා කියලා කියනවා. ඔය වෙලාවේදී පුබුකි මෙයාලගේ මාත් එක්ක සටන් කරන්න යන්න එන්නේ කවුද කියලා අහද්දි මේ තුන් දෙනාම සටන් කරන්න බැරි තත්ත්වක ඉන්න නිසා සයිතමා ඒකට කැමති වෙනවා. ඒත් එක්කම පුබුකි මෙතන රැස්වීම් තියන්න හදනවත් එක්කම මම ගාරෝව අල්ලගන්න යනවා කියපු සයිතමා තනියම ගාරෝව අල්ලගන්න යනවා. අපිට ඊළඟ සීන් එකෙන් නිදාගෙන ඉන්න ගාරෝව පෙන්නනවා. ඉතින් මෙයා මේ වෙද්දි මොන්ස්ටර් ඇසෝසියේෂන් එකේ ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඔය වෙලාවේදී නැගිටපු ගාරෝ මෙතන මේසෙක තිබ්බ ලියුමක් දැකලා ඒක කියවන්න පටන් ගන්නවා. ඉතින් මේ ලියුමේ තියෙන දේ කෙටියෙන් කිව්වොත් එහෙම මේ ලියුමේ තියෙන්නේ ගාරෝ ඔයාව රාක්ෂස සංගමයට සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ ජීවිතේ බේරගත්තේ මොන්ස්ටර්ස්ලා වෙන අපි කියලා මතක තියාගන්න. ඔතන ඔයාට ඇදුම් තියනවා කියලා තියෙනවා. ඉතින් ඔය වෙලාවේදී ඒ කොලේ ගුලි කරලා විසි කරපු ගාරෝ එතන තිබ්බ ඇදුම් ටිකත් ඇද ගන්නවා. ඉතින් මේ වෙද්දි ගොඩක් බඩගින්නෙන් ඉන්න ගාරෝ කන්න මොනා හරි හොයාගන්න කියලා මේ කාමරේ දොරත් කඩාගෙන එළියට එනවා. ඉතින් මෙයා මෙහෙම ටික දුරක් යද්දි මෙයා දකිනවා අර නරින් කියවපු එයාගේ විශේෂ බලකායේ මිනිස්සුන්ව මේ වෙද්දි රාක්ෂයන් විසින් අල්ලගෙන කියලා. ඉතින් මේ රාක්ෂයන්ව මෙයාලට අල්ලගන්න උදව් කරලා තියෙන්නේ ඩීමන් තර්ජන මට්ටමේ මැෂින් ගොඩ් G5 කියන රොබෝ. ඉතින් මේ රොබෝ ඒ වෙලාවේදී තමන් එව්වේ සංවිධානයකින් කියලා කියනවා. ඉතින් ඔය වෙලාවේදී මේ රොබෝ කියනවා මේ විශේෂ බලකායේ මිනිස්සුන්ට තියෙන්නේ ගොඩක් බලවත් ඇදුම්. ඒවා හදලා තියෙන්නේ යාලට ගැලපෙන විදිහට. ඒවා වෙන කාටවත් පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔය වෙලාවේදී ගියෝරොගෙරෝ එහෙනම් අපි මෙයාලව ඉත්තෝ විදිහට පාවිච්චි කරමු කියලා කියද්දි ඔය වෙලාවේදී මෙතනට ඩූඑස් ඇවිල්ලා එහෙනම් මං ඔයාලව හොදට පුහුණු කරන්නම් කියලා කියනවා. ඒත් එක්කම මේ වගේ කට්ටිය පුහුණු කරන්න ලැබෙන එක මගේ වාසනාව කියලා ඩූඑස් කියනවා. ඉතින් ඔය වෙලාවේදී ගාරෝ මේ මොන්ස්ටර්ස්ලාගේ ඉදිරියට යනවා. ඉතින් ඔය වෙලාවේදී ගාරෝ දැකපු මොන්ස්ටර්ස්ලා ගාරෝ පිළිබඳ එයාලගේ අදහස් ප්‍රකාශ කරද්දි ගාරෝ නම් හිතන්නේ කවුද මේ මගේ පිටිපස්සෙන් ඉන්න ගොඩක් විශාල යෝධයා කියලා. ඉතින් ඒ යෝධයා තමයි මොන්ස්ටර් කින් ඔරෝචි. ඔය වෙලාවේදී ගියෝරොගෙරෝ අන්තිම සටනෙන් පස්සේ අපිට ඩීමන් තර්ජන මට්ටමේ හෝ ඊට වඩා වැඩි මොන්ස්ටර්ස්ලා 30 දෙනෙක්ට අඩු ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා ඉන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ
එකමුතුකම සහ නායකයෙක්ව මං හිතනවා ඔයා තමයි ඒකට ගැලපෙනම කෙනා. ඉතින් ඔයලා එදී ගියෝරොගෙරෝ තවදුරටත් කියනවා ඒත් අපේ මොන්ස්ටර් කිං ඔරෝචිට ඔයා සැබෑම රාක්ෂයෙක් කියලා ඔප්පු කරන්න ඕනේ. ඒක නිසා ඔයා හීරෝ කෙනෙක්ගේ ඔළුවක් මෙතනට අරන් එන්න ඕනේ කියලා කියනවා. ඔයලා එදී මොන්ස්ටර් කිං ඔරෝචි මම ඔයාට දවසක් දෙනවා ඔයා අනිවාර්යෙන් ඒක මට කරලා පෙන්නන්න ඕනේ කියලා කියනවා. ඔය වෙලාවේදී මෙතනට එන ෆීනික්ස් මෑන් කියන මොන්ස්ටර් සෙන්ඩිචෝරෝ පැරදුනා. කිල්ලෝ පැන් සහ එයාගේ සගයෝ තාමත් පණ පිටින් කියලා කියනවා. ඉතින් ඒක අහපු ගාරෝත් පුදුම වෙනවා. ඉතින් අපිට ඊළඟ සීන් එකෙන් ඩීමන් තර්ජන මට්ටමේ මොන්ස්ටර්ස්ලා දෙන්නෙක් කැදවලා ඉන්න ගියෝරොගෙරෝව පෙන්නනවා. ඉතින් මේ මොන්ස්ටර්ස්ලා දෙන්න තමයි ඉන්සෙක්ට් ගොඩ් සහ කිං ද රිපර්. ඉතින් ඔය වෙලාවේදී ගියෝරොගෙරෝ මේ මොන්ස්ටර්ස්ලා දෙන්නට ගාරෝ එළියට ගියා ඔයාලා දෙන්න එයාගේ පස්සේ යන්න කියලා කියනවා. ඉතින් අපිට ඊළඟ සීන් එකේ සොනික්ට මොන්ස්ටර්ස් ගිහින් දුන්න අර මොන්ස්ටර්ස්ලා දෙන්නව පෙන්නනවා. ඉතින් මේ දෙන්න මොන්ස්ටර්ස්ලා වෙලා තියෙන්නේ ෆ්ලෑෂි රෑෂ් පරද්දන්න. ඔය වෙලාවේදී මේ දෙන්න තාමත් සොනික් මොන්ස්ටර් කෙනෙක් උනේ නෑ නේද කියලා කතා කරද්දී අපිට ඒත් එක්කම රාක්ෂසයිල කාලා මුළු රාත්‍රියක්ම වමනේ දාලා ඉන්න සොනික්ව පෙන්නනවා. ඉතින් මේ වෙද්දිත් මෙයාට මොන්ස්ටර් පවර්ස් ලැබිලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙයා තමන්ගේ බාරෙන් කිලෝග්‍රෑම් 2කුත් අඩු කරගෙන. ඉතින් ඔය වෙලාවේදී සයිතමා මං එනවා කියලා සොනික් කියනවත් එක්කම අද අපේ කතාවේ පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා.